සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ කොහොමද ඔයාගේ Gmail account එක ඔයාගේ Outlook එකට කොහොමද config කරන්න කියලා. ඔයාලට මෙතනදී මුලින්ම Gmail account එකක් තියෙන්න ඕන. ඒ වගේම Outlook app එක install කරලා තියෙන්න ඕන. Outlook app එකේ මම කිව්වේ ඔය සර්ච් එකේ Outlook කියලා සර්ච් කරොත් එimhe මේ Outlook Classic කියලා එන්නේ. ඔයා Word එක Words 2016 එහෙම නැත්නම් 2021 වගේ ඉන්ස්ටෝල් කරොත් එහෙම Microsoft Word නෙමෙයි Microsoft Office package එක ඉන්ස්ටෝල් කරොත් එහෙම ඒකත් එක්කම එනවනේ Outlook කියන එක. එන්න ඒක තමයි මේ විදිහට එන්නේ මේ Outlook Classic කියලා. මෙන්න මේ apps වල වෙනම එනවා Outlook කියලා. ඔය එන්නේ Play Store එකෙන් එහෙම නැත්නම් Windows එකේ ඉන්ස්ටෝල් කරගමම ඒකත් එක්කෙන Outlook එක. Microsoft Store එකෙන් ගන්න Outlook එක තමයි මෙන්න මෙතන පෙන්නන්නේ. එහෙම නැත්නම් මේ පෙන්නන්නේ Classic කියලා Microsoft Office package එකත් එක්කෙන Outlook එක. එන්නේ ඒකත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි මුලින්ම බලමු කරන්න තියෙන දේවල්. ඉතින් ඔයාලට තියෙනවා වගේ Gmail එකට ගිහිල්ලා මෙතන වගේ තියෙනවනේ Gmail account එකේ icon එක උඩ click කරලා manage your Google account කියන එකට යන්න ඕන. මෙතනින් ගිහිල්ලා security and sign in වලට ගිහිල්ලා මෙතනින් තියෙනවා two step verification කියන එක. ඒක enable කරගන්න ඕන. two step verification කියන්නේ සාමාන්‍යයෙන් ඔයා Gmail එකට login වෙද්දී ඊමේල් එකේ පාස්වර්ඩ් එක ඉල්ලනවානේ. two step verification එක කරන්නේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක අමතරව තව ෆෝන් නම්බරයක් වගේ ඇඩ් කරන එක තමයි මෙතනදී කරන්නේ. ඉතින් මෙතන ඔයාගේ two step verification එක enable කරන්න ඕනේ මෙතන. ඊට කලින් ඔයාගේ නම්බර් එකක් තියෙනවා නම් මෙතනින් ගිහිල්ලා add number කියලා ඔයාගේ නම්බර් එක දීලා ඒ විදිහට add කරලා ඊට පස්සේ two step verification මෙන්න මේක click එක දෙන්න. turn on two step verification කියන එක. ඊට පස්සේ මෙන්න මේක done කියලා දෙන්න. ඊට පස්සේ මෙතනින් back ගිහිල්ලා මෙන්න මේ විදිහට කොළ පාට පෙන්නනවා two step verification එක on කියලා. හරි මෙතනින් එච්චරයි ගන්න තියෙන්නේ. ඊට පස්සේ ආපහු Google Gmail account එකට ගිහිල්ලා Gmail එකේ මම මේ ඉන්නේ. මෙතන settings වලට ගිහිල්ලා මෙතන තියෙනවා see all settings කියන එක. ඒකට ගිහිල්ලා මෙතනින් යන්න ඕන forwarding and POP IMAP කියන එකට. මෙතනින් enable ගන්න ඕන enable pop for all mail කියන එක. එහෙම නැත්නම් මෙතන තව option එකක් තියෙනවා enable pop for mail that arrive from now on කියන එක. ඒ කියන්නේ මෙතනින් enable all mail කරොත් එහෙම තියෙන ඔක්කොම all mails ටික Outlook එකට සහ සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් enable pop for all mails that arrive from now on කියලා දුන්නොත් එහෙම දැන් මේ අපි enable කරන වෙලාවෙ ඉඳන් ඉස්සරහට එන mail ටික තමයි අපේ Outlook එකට Gmail එකකින් ඉඳන් සම්බන්ධ වෙන්නේ. ඒ වගේම තව setting එකක් තියෙනවා මෙතන when message access with pop mark Gmail copy as read කියන එක. ඉතින් මේක මෙන්න මේ option එක දුන්නාම වෙන්නේ අපි Outlook එක දැන් අපි මෙතන ගියාම Gmail එක Outlook එකට connect කරන එකනේ. දැන් අපි Outlook එකෙන් ගිහිල්ලා mail එක access කරලා mail එක කියවුවාම ඒක read කියලා වැටෙනවානේ. ඒ වගේම Gmail එක Outlook එක close කරලා Gmail එකට ගිහිල්ලා බැලුවොත් එහෙම මෙන්න මේ අපි Outlook එකෙන් ඒ mail එක read කියලා තමයි පෙන්වන්නේ එතන. එහෙම නැත්නම් ඔයාලට මෙතන Gmail copy එක copy එකක් විදිහට inbox එකේ තියෙන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් archive දෙන්න පුළුවන්. එහෙම නැත්නම් delete දෙන්න පුළුවන්. අපි Outlook එකෙන් උදාහරණයකට මෙතන අපි Outlook එක කියවුවාම Gmail එකේ තියෙන copy එක delete වෙනවා. auto මේ option එක දැම්මොත් එහෙම delete Gmail copy කියන එක දැම්මොත්. මෙතන හොඳ option එක තමයි mark Gmail copy as read කියන එක. ඉතින් අපි ඒක දාලා මෙතනින් දෙන්නේ enable pop for all mail කියලා. එතකොට දැනට තියෙන සියලුම mail ටික Outlook එකට download වෙනවා. ඒ වගේම download වෙනවා වගේම Outlook එකේ අපිට access කරන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මෙතනින් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන option මෙතන save changes කරන්න ඕන.
ඊට කලින් මම මෙන්න මේකත් ක්ලික් කරලා ඉන්නවා. මෙතන තියෙනවා අපිට කන්ෆිගර් කරන්න ඕන විදිහ ඔක්කොම විස්තර ටික මෙතන තියෙනවා. ඊට කලින් ආපුවම කලින් ටැබ් එකට ගිහිල්ලා මෙන්න මේකේ save change mark email copy as read කියන එකයි ඊට පස්සේ save changes කියන එක දීලා ඉන්නම් කලින් උදාහරණයක් ආපහු කිව්වොත් එහෙම එතන see all settings වලට ගිහිල්ලා forward and pop IMAP එකට ගිහිල්ලා මෙතනින් දෙන්න ඕන මෙන්න මේ option දෙකේ කැමතියක් දෙන්න පුළුවන්. enable pop for all mail දුන්නොත් එහෙම ඔයාගේ තියෙන සියලුම mail ටික Outlook එකට config වෙනවා. මෙතන second option එක දුන්නොත් එහෙම වෙන්නේ mail that arrives from now on. ඒ කියන්නේ mail අපිට මේ config කරාට පස්සේ ඉඳන් එන Outlook එකට Gmail එකට එන mail තමයි Outlook එකට යන්නේ forward වෙලා. ඉතින් ඒකයි මෙන්න මේ copy mark Gmail copy as read කියන එකයි දාලා තමයි මම ඉස්සර save කියලා දුන්නේ. හරි ඊළඟට යමු අපි ඊළඟ step එකට. ඊළඟ step එකේ තියෙන්නේ අපිට තියෙන්නේ Windows එකේ search කරන control panel කියලා. control panel කියලා ගියාම මෙතන තියෙනවා මෙන්න මේ view by category කියන එක දෙන්න ඕන small icon කියන එකට. small icon කියලා දුන්නාම මෙන්න මේ විදිහට අපිට පෙන්නනවා. මෙතනදී දෙන්න ඕන mail කියන එකට. mail Microsoft Outlook කියන එකට. මෙතන ගිහිලා add කියලා දුන්නාට පස්සේ මෙතන new profile එකක් අපි නම දෙන්න ඕන. මම දෙනවා Desmond කියලා. ඊට පස්සේ මෙන්න මේ option දෙකක් එනවා. මෙතනදී මම දෙන්නේ ඔයාලට මෙහෙම මෙතනිනුත් email එකයි password එක දීලා add කරගන්න පුළුවන් මම හිතන්නේ. ඒ වුණාට මම මෙතන දෙන්නේ manual setup additional service types කියන එක. මෙහෙම දීලා pop or IMAP කියන එකෙන් ගිහිල්ලා next දීලා මෙතන දෙනවා ඔයාගේ name එක. මේක තමයි අපේ Outlook එකේ පෙන්නන name එක. ඔයා email එක type කරලා ඒක forward වෙද්දී මෙන්න මේ name එක තමයි එතන පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන email address එක දෙන්න ඕන. email address එක මම මෙතනින් copy කරලා දානවා හැම ලේසියට. අතෙන්ට හරිනේ. හරි. ඊට පස්සේ මෙතන username එකත් login information username එකත් email address එකමයි එන්න ඕන. මේක දීලා මෙතන click කරාම මේක auto fill වෙනවා සාමාන්‍යයෙන්. එමුන් නැත්නම් ආපහු මේක copy කරලා email address එක මෙතනින් දෙන්න. ඊට පස්සේ incoming mail server කියන එකට අපි ගියොත් එහෙම මෙන්න මෙතන අර අපි computer එකේ instruction කියලා කියන්නේ මෙතන settings වලින් ඒක තමයි මෙතන පෙන්නන්නේ. එතන තියෙනවා incoming mail server කියන එකේ email address එක මේක. ඒක copy කරගෙන incoming mail server එකට ගිහලා paste කරන්න ඕන. හරි. ඊට පස්සේ outgoing mail server එකට මෙන්න මේක දෙන්න ඕන. ඒකත් එහෙම දීලා ඊට පස්සේ මෙන්න මෙතන password කියලා එකක් තියෙනවා. ඒක දෙන්න කලින් මම ඊට කලින් ඊටු ටික හතන් ඉන්නද නැත්නම් ඒක දීලාම කරන්නද? මම හිතන්නේ ඒක දීලා කරන එක හොඳයි වගේ. මේ ඒක password කියන එකට අපි වෙන වැඩක් කරන්න ඕන. ඉතින් අර email එකටම ඔයා ගිහිල්ලා මෙන්න මෙතන settings වලට ගිහිල්ලා manage your account ගියාට පස්සේ මෙතන search එකක් එනවනේ. මෙතන search කරන්න ඕන app password කියලා. app කියලා ගහුවම එනවා මේ password කියන එක. app password කියන එකට ගිහිල්ලා මෙතන මම දෙනවා Outlook කියලා. Outlook කියලා දීලා create කරලා මෙන්න මේ විදිහට අපිට password එක generate වෙනවා. මේ copy කරගෙන දැන් මම කරන්නේ text document එක මේක save කරන එක. හදිසියට පාවිච්චි කරන්න ඕන නිසා. හරි. මෙන්න මේ විදිහට මේක තමයි app password එකක් පාවිච්චි කරන්න ඕන. දැන් ආපහු මේකට ගිහිල්ලා මෙතන done කියලා දීලා
දැන් මේ Outlook එකට ඇප් එකට පාස්වර්ඩ් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ මේක. මේක ක්ලෝස් කරන්න පුළුවන් අපිට දැන්. ඊට පස්සේ ආපහු යනවා මේල් එකට. මේල් එකේ දැන් මෙතන පාස්වර්ඩ් එක අපි කොපි කරගත්ත එක යන්න ඕන ආපහු මේල් එකට. මේල් එකට ගිහිල්ලා මෙතන පාස්වර්ඩ් එක දෙනවා, පේස්ට් කරනවා. ඊට පස්සේ more settings වලට යන්න ඕන. more settings වල outgoing server එකට මෙතන ටික් එක දාන්න ඕන. මෙන්න මේ ටික් එක ඇතුළට තියෙන්න ඕන. ඊට පස්සේ advanced වලට ගියාට පස්සේ advanced වල තියෙනවා settings ටිකක් හදන්න. ඒකට මම අර කලින් ගියපු දණ්ඩ යනවා. මෙන්න මේ අර configuration information තිබ්බ දණ්ඩ මෙතන තියෙනවා port number කියන එක pop එකේ. ඒක copy කරලා mail එකේ මෙන්න මෙතන pop එකේ දෙනවා. ආයෙ මෙතන this server require encrypted connection කියන එක දෙන්න ඕන. ඊට පස්සේ outgoing server SMTP port එක දෙන්න ඕන 587 කියන එක. මෙතන copy කරලා paste කරන්න ඕන. ඊට පස්සේ මෙතන දෙනවා use the following type of encrypted connection කියන එක. මෙතන දෙන්න ඕන SSH TLS කියන එක. එච්චරයි තියෙන්නේ මෙතන කරන්න. හරි දැන් ඔක්කොම දීලානේ තියෙන්නේ. හරි. මෙතන ඔකේ දුන්නා test account කියන එක ඊට පස්සේ දෙන්න ඕන. login වුණා. මෙතන error එකක් එනවා. send test email message your server does not support the connection encryption type කියන එක. continue email server address encryption type එක වැරදි කියනවා. ඉතින් මෙතන ගියොත් එහෙම advanced ගියොත් එහෙම more settings වල advanced එකේ අපි දුන්නේ SSH TLS කියන එකනේ. මම මෙතන auto දීලා බලනවා. සාමාන්‍යයෙන් දෙන්නේ නම් SSL TLS කියන එක. ඒ වුණාට ඉතින් මම මෙතන auto දීලා බලනවා. එතකොට හරියයිද කියලා. මෙතන okay දීලා දැන් test account එක දීලා බලනවා. හරි මෙතන ටික් එක හරි වටනවා. හරි මේකත් හරියක් වැදුනා. හරි දැන් අපේ account එකේ හරි මෙතන next දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ආපහු අර test එකම run වෙනවා. හරි මේක close කරන්න තියෙන්නේ. දැන් set up Outlook mobile on my phone කියන එක මම ටික එක අයින් කරනවා. මට phone එකේ මේක use කරන්න ඕනේ නැති නිසා. ඊට පස්සේ finish දෙනවා. මෙන්න මේ විදිහට අපේ mail එකේ name එකයි මෙන්න මේ විදිහට create වෙලා තියෙනවා. මෙතනින් okay දෙනවා. දැන් මං Outlook එකට ගිහිල්ලා බලුවොත් එහෙම මේ පේනවා නේද Outlook එක දැන් config වෙලා තියෙන්නේ 10:57 වෙලාව ඒ වෙනකන් Outlook එකෙන් ආපු items ඔක්කොම config වෙලා මෙතනින් අලුතෙන් downloads වෙනවා තියෙන files ඔක්කොම MB 9.7ක් download වෙනවා මගේ තිබ්බ ඔක්කොම emails ටික මුලින් ඉඳන් ඉතින් මම මෙතන මෙන්න මේ settings වල මෙන්න මේ option එක දුන්නා නම් මොකුත් download වෙන්නේ නැහැ මේ 10:57න් පස්සේ නේව ටික තමයි එන්නේ මගේ inbox එකට ඒක නිසා ඔයා කැමති එක මෙතනින් select කරන්න ඒ වගේ මේ option එකත් ඔයාලට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන් හරි ඉතින් එච්චරයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයා තව වැඩියෙන් කියනවා account settings වලට ගියොත් එහෙම මෙන්න මෙතනින් files වලට ගිහිල්ලා මෙතන account settings වලට ගිහිල්ලා මෙතනින් ඔයාලට පෙන්නනවා ඔයාගේ files එහෙම මොනවද තියෙන්නේ කියලා data files එහෙම තියෙනවා නම් මෙතන path එක පෙන්නනවා මෙන්න මේ location එකට තමයි ඔයාගේ files ටික save වෙන්නේ Outlook එකේ. මෙතන open file location ගියොත් එහෙම ඔයාලට දැක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයා කොහොම හරි
data backup එකක් ඔය කරනවා නම් ඔයාලට මේ backup එක තියාගත්තා නම් හරි. මෙන්න මේ ෆයිල් එක කොහෙද හරි කොපි කරලා තියාගන්න පස්සේ අවශ්‍ය වුණොත් එහෙම මැෂින් එක ෆෝමැට් කරන්න හරි හිතමුකෝ. එහෙම වුණොත් එහෙම ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ ෆයිල් එක බෑකප් කරලා තියාගන්න. ඒ බෑකප් එක ඉවරනාට පස්සේ නෑ Windows එහෙම අලුතෙන් ඉන්ස්ටෝල් කරනනේ ඔය බෑකප් එක කරන්නේ සාමාන්‍යයෙන් අලුතෙන් Windows ඉන්ස්ටෝල් කරනවොත් එහෙමනේ. එහෙම අවස්ථාවකදී ඔයාලට පුළුවන් මෙන්න මේ ෆයිල් එක කොපි කරන් තියාගෙන පස්සේ මෙන්න මේ ෆයිල් එක Outlook එකට documents වල Outlook එකේ තමයි මේක සාමාන්‍යයෙන් සේව් වෙන්නේ. ඒක paste කරලා Outlook එකටම අපි අර මෙතනින් ගියාම ඔයාලට ඉස්සෙල්ලා පෙන්වන්න බැරි වුණා. මම ඒකත් පෙන්වන්නම් මොකටත්. ඇඩ් ගිහිල්ලා මම නිකන් මෙතන එකක් ගහලා පෙන්වන්නම්කෝ. මැනුවල් ගියා. මෙන්න මේ තියෙන්නේ exiting Outlook data file කියලා. ඒ කියන්නේ ඔයා අලුතෙන් account එකක් හදද්දී වගේ පාරන data හැම තියෙනවා නම් ඔයාලට මේකට export කරගන්න පුළුවන් මෙන්න මේකෙන් ගිහිල්ලා. browse කරලා අර file එක select කරලා ඔයා අලුතෙන් Windows ගහලා මම කියන්නේ උදාහරණයක් කියන්නේ ඔයා අලුතෙන් Windows ගහලා ඔයාලට මේ පාරන Outlook data ටික ගන්න ඕන නම් කලින් මේ ඔයාගේ email එකට මෙන්න මේ විදිහට ගිහිල්ලා ආපහු අර විදිහටම config කරන් යන්න පුළුවන්. ඒක තියන් තමයි මම මේක open කරේ. ඉතින් එච්චරයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. කතා කරන්න දැන නෑ නේද? ඕනේ එච්චරයි. මෙතන හරි දාලා මොකද්ද use කරන default එක කියලා use මේ දාන්නත් පුළුවන්. ඒ වගේ තව ටික පොඩි විස්තර settings වගේක් තියෙනවා මේ කතා කරන්න. ඉතින් ඒ ටික ඔයා මේක use කරන ගමන් පොඩ use කරලා බලුවා නම් හරි. ඒ ටික දැනගන්න. දැන් මේ තියෙන Outlook එක config කරලා තියෙන්නේ. අපේ name එක පෙන්වන්නේ හැබැයි Desmond user කියලා නේද? බලමු අපි mail එකක් forward කරලා new email ගිහිල්ලා මෙතන test කියලා දීලා යවුවොත් එහෙම ඇයි ඒ යවන්න බැරි? ටික complicated වගේ නෙවෙයි වැඩේ. මම හිතන්නේ මම email එක හරියට ගහලා තිබ්බේ නැද්ද කොහෙද? @gmail.com දුන්නාද ඉස්සෙල්ලා? මම කරේ email එක කෙලින්ම copy කරලා paste කරා. රෑ වෙලානේ ඇස් පේන්නෙත් නැහැ. ඇස් දෙක dry වැඩි වගේ. හරි දැන් මෙතන send කියලා දුන්නාම without a subject කියන්නේ මේකට ඕනේ නැනේ subject field එක දාන්න don't send anyway කියලා දෙමු. දැන් අපි email එකට ගිහලා බැලුවොත් එහෙම මේ තියෙන Desmond කියන user එකෙන් තමයි email එක මේ තියෙන්නේ. අපි අර අතන username එක විදිහට Desmond කියලා දුන්න නිසා තමයි අපිට මෙන්න මේ විදිහට ආවේ. මම අතන username එක දුන්නේ Desmond කියලානේ. ඒකයි අපිට මෙහෙම අපේ නම පෙන්වන්නේ. හරි. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මම කරව ආයික ඕනේ. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මම කරපු දේවල් ටික. ඉතින් එච්චරයි මේක කතා කරන්නේ. තව Outlook එකේ විස්තර ටිකක් තියෙනවා. සමනවා
කම්පැනි එක වගේ අවුට්ලුක් වලට කන්ෆිග් කරන්න කිව්වොත් එහෙම ගොඩක් වෙලාවට එයාලගේ ඩිපාර්ට්මන්ට් එකකින් IT ඩිපාර්ට්මන්ට් එකෙන් ඔයාට මේ අවුට්ලුක් කන්ෆිග් කරන්න සෙටින්ග්ස් ටික දෙනවා. මම මේ කතා කරන්නේ මෙන්න මේ මේල් කියන එකට ගියාම මම මෙතන ආපහු මේක දෙන්නම්කෝ. මෙන්න මේකෙන් ගිහිල්ලා මෙන්න මෙතන ඔයා දෙන්න ඕන incoming mail server outgoing mail server ආයේ more settings වල දෙන්න ඕන ටිකත් එයාලා දෙනවා. මෙන්න මේ more settings වලට ගිහිල්ලා මෙතන දෙන්න ඕන මේ ටික දාන්න ඒවා මෙන්න මේවා මෙන්න මේ port එහෙම එයාලා දෙනවා සාමාන්‍යයෙන්. ඔයාලා ඒ ඩිපාර්ට්මන්ට් එකේ IT ඩිපාර්ට්මන්ට් එකෙන් කම්පැනි එක වගේ නම් Outlook config කරන්න ගියොත් එහෙම එයාලා මේ ඉන්ෆෝමේෂන් ටික ඔය ඉල්ල ගන්න ඕන. මෙන්න මේවයි මේ port එකයි මේකයි ආයේ email address එකයි incoming mail outgoing mail එහෙම username password උත් එයාලගෙන් ඉල්ල ගන්න ඕන. ඉතින් එච්චරයි මම මේ කතා කරන්නේ. මම ඔය කිව්වේ කම්පැනි එක වගේ Outlook mail එකක් config කරනවා නම් දැන් කරේ නම් නිකන් අපේ Gmail එක Outlook එකට config කරපු එක. ඒක නිසා ඒ වගේ දේවලුත් ඔයා දැනගන්න ඕන. ඉතින් එච්චරයි මේ වීඩියෝ කතා කරන්නේ. සුබ දවසක්.